හායි යාළුවනේ ඔයාලට කොහොමද? මට මේ රුමේනියාවට ආව ගමන් රුමේනියාවේ බ්ලොග් එකක් නම් ගන්න බැරි වුණා. මේ මගේ ගමේ ලස්සන ඇල්ලක් තියෙනවා. අපි යන් ඒක බලන්න. මේකට යන්න තියෙන්නේ රත්නපුර මේ පැට ගිහිල්ලා මේ සිරිපාද පාර තියෙන සිරිපාද පාරේ පලාබද්දලින් හැරිලා පහළට පාරක් තියෙනවා. ඒ පාරේ යන්න ඕනි මාපලාන කියලා ගමක් තියෙනවා. ඒ ගමේ ලස්සන ඇල්ලක් තියෙනවා. ඉස්සෙල්ලාම පුංචි දඹදිවයි සිරිපාදෙහි වෙන් වෙන තැනක් තියෙනවා. ඒ දෙකෙන් පුංචි දඹදිව පාරේ නෙවෙයි පලාබද්දල පාරේ උඩ පාරේ තමයි යන්න ඕනි. හරිම ලස්සන ගමක් ඉතින්. මල් වල හැම පහු කරලා ටිකක් දුරට යන්න ඕනේ. සිරිපාදේ බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක ළඟටම යන්නේ. පහළ තියෙනවා මාපලාන කියලා. එතනින් මේ පල්ලේ පාරේ තමයි යන්න ඕනේ. බලමු ඉතින් ලස්සන තැන් මොනවද තියෙන්නේ කියලා. ඔයාලත් බලන්න ගිහිල්ලා නැත්නම් ඔයාලත් යන්න බලන්න. මෙන්න මේ හරියට ගියාම ඈතින් පේන්නේ ඇල්ල තමයි. පොඩි දියන්න හම්බෙන්නේ යන පාර මගදී. මේ තියෙන්නේ යන මගදී හම්බෙන පොඩි දොලක්. ඒකත් හරිම ලස්සනයි. මේ මගට ඒ ඇල්ල පේන විදිහ. එතන පොඩි කැලයක් තියෙනවා. ඒ කැලේ පාරක් තියෙනවා. ඒ පාර මැදින් අපි ඇල්ල ළඟට යන්න ඕනේ. ගිහිල්ලාම බලමු. මේ තියෙන්නේ ඇල්ල තමයි. ඔයාලත් සිරිපාද යනවා නම් මාපලාන ඇල්ල කියලා අහුවහම ඕනි කෙනෙක් දන්නවා. ඔයාලත් ගිහිල්ලා ලස්සන බලලා එන්න. ඇත්තටම හරිම ලස්සනයි. එතෙන්ට ගිහිල්ලා තමයි ලස්සන බලන්න ඕනේ. වහින කාලෙට එහෙම ඔයාලා මේ ඇල්ල බලන්න යනවා නම් ටිකක් පරිස්සමෙන් යන්න. මොකද උඩ වහිනකොට පහලින් ගොඩක් වතුර පිරීලා ගලනවා කියනවා. අපි පොඩ්ඩක් ඉස්සරහට යනකොට රත් තේ වවලා තිබ්බා.
මේවා මං හිතන්නේ අනිත් ඒවාට වඩා මේවා ටිකක් ගණන්. ඊළඟට රුමේනියාවේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමට ඉන්න.